සලආයතන ලෝකෝ ඇස ලෝකයයි. රූපේ රූප ලෝකයයි. කන ශබ්ද ලෝකයයි. මේ ඇස කන දිව නාසය කියන මේ ආයතන වලට මැවෙන ලෝකේ සලආයතන ලෝකේ. බුදුන් වහන්සේ ලෝකය කියලා කියන්නේ. රෝහිතක්කට කියනවා බාහිරින් හොයන්න එපා රෝහිතත්. මේ ලෝකේ කෙලවර බාහිරින් දකින්න බෑ. සිතින් දකින්න, ඇතුලෙන් දකින්න. මේ ධර්මය තුළ ඔබට දකින්න ලැබෙන පරම සත්‍යය. මේ සත්‍ය දකින්න කෙනාට දුකක් හටගන්න බාහිර දෙයක් නැතිකොට දෙයක් තිබ්බොත් තමයි දුකක් හටගන්නේ. ඇලෙන ගැටෙන සිතක් තියෙන්නේ. උපාදානයක් තියෙන්නේ. අල්ල ගැනීමක් තියෙන දෙයක් තිබ්බොත් විතරයි. දැන් අපිට දෙයක් හමු වෙන්නෙම නැහැ. ප්‍රතිපදාව නිවැරදි එනේන සිතේ සත්‍ය දකිනවා. ඒ මොහොතේම ඔබ සත්‍ය දකිනකොට ඒ සිතෙන් මිදෙනවා. සත්‍ය දකිනකොටයි සිතෙන් මිදෙන්නේ. සිතෙන් මිදුණු තැන ඒ සාන්ත සෝයටපත් වෙන තැන. තව ටිකක් නුවණින් බලන්න ඕනේ තැන. අවකාශ ධාතුව තුළ මේ හේතුඵල ධම සිදු වෙලා නිරුද්ධ වෙලා යනවා. ඒ මම කරනවා කියන්නේ දෘෂ්ටියක්. බාහිර දෙයක් තිබුණොත් ඒ මම. එහෙමුණොත් මෙතන මම. ඒසෝ හමස්මි. මගේ ආත්මය කියලා හටගන්නේ බාහිර දෙයක් තිබ්බොත්. මම ඒසෝ හමස් අමේසෝ අත්තා. දැන් මේකේ ඇත්ත දකින්න යථා භූත ඥාණයෙන් මම නැති වෙනවා. එතන දෙයක් නැති වෙන නැති වෙන ඒක නැති වෙනවා. එතකොට මමත් නැති වෙනවා. නේතං නැතිවීම ඒක නැතිවීම. නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. මේ සිතේ සත්‍ය දකින්න තැන මේ පැහැදිලි කිරීමක් තියෙන්නේ. මේක හුදෙක් කියන දේ මේක දැන් භාවනාවක් කරගෙන මේ වචන ටික ගියා කියලා සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒකේ නුවණින් දකින්න ඕනි. කියන කාරණා. අද අපිට සිදුවෙන හැම සිද්ධියම අපි මගේ කරගෙන, මම කරගෙන, මගේ ආත්මය කරගෙන. නමුත් මේ දර්ශනය අවබෝධ වුණු කෙනෙකුට සියල්ල සිදු වෙන්නේ අවකාශය තුළයි. අවකාශ ධාතුව තුළ සිදුවන සිදුවීම අන්තරීක්ෂය තුළ සිදුවන සිදුවීම අන්තර් විශ්වය බාහිර එතන මෙතන මම කියන මේ අන්ත දෙක තුළ අතරම සිද්ධ වෙන සිත හටගන්න කියන කාරණේ. සිත පනවන තැනක් නැහැ. නමුත් අපි අන්තර් විශ්වය කියලා කියන්නේ මෙන්න මේ අන්තරය තුළයි සිත හටගන්නේ. මේ ශරීරය ඇතුලේ පැනවුවට එතන පළක් වෙන්නේ නැහැ. බාහිර ආලෝකයක් නැතුව, බාහිර දෙයක් නැතුව සිතක් හටගන්නේ. හැබැයි බාහිර දෙයට සිත අයිති නෑ. මොකද මෙතන ඇසක් නැතුව සිතක් හටගන්නේ. කනක් නැතුව සිතක් හටගන්නේ. ආයතනයක් හටගන්නේ. ස්කන්ධේ වේද විඳීම් හැඳිනීම් දැනගැනීම නැතුව, ස්කන්ධේ නැතුව ඒ කියන්නේ සිතක් හටගන්නේ. ආයතන කියන්නේ ස්කන්ධේ. එවනම් මේ පැත්තේ නැතුවත් හටගන්නේ. ඒ පැත්ත නැතුව අන්ත දෙක අධ්‍යාත්ම බහිද්දා කියන අන්ත දෙකේම මිදුණු තැනයි මජ්ජේ ඥානං කියන තැන එන්නේ. මධ්‍යම ප්‍රතිපදාව ඔබට හමු වෙන්නේ. ඔබ මාර්ගයට ප්‍රවේශ වෙන්නේ මෙන්න මෙතනින්. මෙතනයි මාර්ගය තියෙන්නේ. මෙතනයි මාර්ගය තියෙනවා කියනකොට මෙතනයි වැදගත්ම තැන. අයි මෙතනයි ඔබගේ කෙලෙස් ඔබට නැති වෙන තැන. ඇත්ත දර්ශනය තුළ සත්‍ය දකින්නකොට කිසි දෙයකට ඇලෙන්නේ නැති හිතක් ටිකෙන් ටික පත් වීගෙන එනවා, විරාගයට එනවා, නිරෝධයට එනවා. එතනත් එනවා නිබ්බිදාවට. ඒ සෝවන් මාර්ග ඥානය තුළත් ඒක දකින්න ලැබෙනවා. ආශ්‍රව කෙලෙස් ඡේවීගෙන යනවා. ඒ කියන විදිහටම සකදාගාමී මාර්ගය තුළ ඒ කියන විදිහටම ඇලෙන ගැටෙන තැන, මිදෙන තැන ඒ මාර්ගය තුළ ඒ වගේම අනාගාමී භූමිය තුළ බාහිරින් මිදුණු තැන, නාමයෙන් මිදුණු තැන, සිතිනුත් මේ සත්‍ය දකින්න තැන, මිදි යන තැන, යථාභූත ඥානයේ තියෙන තැන, යෝනිසෝ මනසිකාරයේ පිහිටන තැන, එතනුත් මිදි යන තැන කෙලෙස් ඡේවීගෙන යනවා.
කෙනෙක් තදින් ලෝකෙට බැඳෙන්නේ නැහැ. ලෝකයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. බාහිරට ඇලෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. සැප දුක් හොයන්නේ සියල්ලේ මිදි මිදි යන උපාදාන වෙන්නේ අபிසංකරණයකට යන්නේ නැහැ. සබ්බේ ධම්මා නාලං අර අபிසංකාරෝති කියන තැනට එනවා. සබ්බේ ධම්මා නාලං අබිනිවේෂයකට රින්ගන්නේ නැහැ. මේ සේරම අභිදාන තැන තියෙනවා උපාදාන වෙන තැනම. අල්ලගන්න ඇලීමක් වෙන්නේ මේ කතාවේ. මේ ප්‍රතිපදාව හරිම නිර්වුල්. මෙතන ආයි සැප දුක් ඇති වෙන්න, තණ්හා ඇති වෙන්න, ලෝභ ඇති වෙන්න දෙයක් තියෙනවා. එහෙම දෙයක් මෙතන හම්බ වෙන්නේ නැහැ. සත්‍යමයි දකින්න ඕනේ. සිතට සත්‍යමයි දකින්න ඕනේ. බාහිර දේ අල්ලගත්තොත් ඒකේ අනිත්‍ය බලනවා කියන්නේ ඒකේ සැප දුක් බලනවා කියන්නේ ඒකෙන් එන ඒව විසඳන්න ගියොත් ඔබට මේ මාර්ගය හම්බ වෙන්නේ නැහැ. පොත් වලින් ඔබට ඒක පෙන්න තැහැකි. ඒක නිකන් සමීකරණයක් නෑ ගණන් හදලා පෙන්නනවා වගේ වැඩක්. නමුත් ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව නම් සිතේ සත්‍ය දකින්න ඕනි. යථාභූත ඥානියමයි වැදගත් වෙන්නේ විද්‍යාව. අවිද්‍යාවට විද්‍යාව. එයයි මාර්ගයේ එතනයි මාර්ගයේ තියෙන ඔබ දකින්නේ නේන අරමුණේ සත්‍යම දකින්න. අධීර වලට වෙන් කරේ අපි ඒකයි අධීර හතරකට සිතම සිහියෙන් පිහිටනවා තමන්ගේ සිත දකිනවා. ඒ වගේම සිත බාහිර නෙමෙයි සිතුවිලි පේනවා නෙමෙයි හිතනවා කියලා එතනින් දකිනවා. ඒ වගේම ඊට පස්සේ දකිනවා සිතුවිල්ල සත්‍යයක් නෙමෙයි කියලා පෙර මතකයේ සම්මුතින් සහ හටගන්නේ. එතන පණවන්න බෑ වර්තමානයක් කියලා සිතින් මිදෙනවා. ඊට පස්සේ ඔබ අනාගාමී භූමියෙන් මිදෙනවා. ඊට පස්සේ ඔබ එනවා රහත් භාවයට අරහත් භූමියට. එතන ආර්ය භූමිය. නාම රූප අන්ත දෙකෙන් මිදෙන තැන ආර්ය භූමිය. බාහිරත් මිදිලා සිතුවිලිත් මිදිලා මාර්ගයට එන තැන එතනයි. එතනයි මාධ්‍ය උපදින තැන මාර්ගයට එන තැන එතනයි. මාර්ගය තුල කෙලෙස් ඡය වීගෙන යන්නේ. ශුන්‍යතාවයේ තියෙනෙත් එතනයි. මොහතර අවදී කියන්නේත් එතනයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේත් එතනයි. එතනයි ආරෂ්ඨාංග මාර්ගය. කෙලෙස් ඡය වෙන තැන. නුවණින් දකින්න ඕනි මේ කාරණේ. දැන් මෙතනදී සිත පනවන්න බෑ තැනක් කොහෙවත්. ඒක අන්තරීක්ෂය කියලා කිව්වේ ඒකයි. කාය තුල සිතක් නැහැ, බාහිර සිතක් නැහැ. අන්තරීක්ෂය තුල හේතු නිසා හටගෙන හේතු නැති වෙලා යන ඒ මායාවට සිත මාරූපමංච ඥාන. රූපය නාමයත් අතර සිදුවන සිදුවීම ඒ ක්‍රියා දැන් මෙතන මේ ඒ අතර තියෙන අන්තරීක්ෂය තුල සිදු වෙනවා කියපු තැන ක්‍රියාවට හිමිකාරයෙකු නැත්තම් හේතු නිසා හටගෙන හේතු නැති වෙලා යනවා නම් එතනයි ක්‍රියාසිත. එතන ක්‍රියාවලියක් පමණයි. ක්‍රියාවක් පමණයි. නැති කෙනෙක් නැති පොළොවක ඇවිදිනවා. දැන් දකින්න දැන් ධර්මයේ ගැඹුරු පැත්තෙන් යන්නේ. දැන් අරමුණ දකින්න ඕනි ඔබ ධර්මයේ තුල තියෙන ගැඹුරුම තැන එතනයි. පේනවනේ මේ හිතනවා කියන ප්‍රතිපදාව ලේසි. ඒ අතින් බැලුවා. හැම සිතම බාහිරින් මිදෙන සිතමයි කියන දකින්න තැන. ප්‍රතිපදාව සෝවන් මාර්ගඥානෙ. ඒ හරහා එනවා සකදාගාමි මාර්ගඥානෙ. ඒ කාමරාග පටික කියන ඇලෙන ගැටෙන බාහිර දෙයක් නැති වෙන තැන දකින්නවා. ඒ හරහා එනවා ඔබ අනාගාමි ප්‍රතිපදාවට. අනාගාමි මාර්ගඥානෙට. එතනදී ඔබ සිතුවිලි අතීත සම්මුති වල ඒවා වර්තමානයේ පනවන්න බැරි බව දකිනවා. එනින සිත දකිනවා සිතුවිල්ල සත්‍යක් නෙමෙයි කියලා. ඒක ඔබට අවබෝධයි. ඒක නිසා බාහිරිනුත් මිදිලා ඔබ දැන් නාමිනුත් මිදිලා සිතුවිල්ලෙනු අභ්‍යන්තරිනුත් මිදිලා දැන් ඔබට එනවා ඔබ මේ ක්‍රියාසිත ශුන්‍යතාවයට. ඒ ශුන්‍යතාවය කියන්නේ හිස්කම නෙමෙයි. සිතුවිලි නැති තැන. සම්මුති වලින් මිදුණු තැනයි. ඔබ දැන් සම්මුති නැති ලෝකයක ඔබට හම්බ වෙන සම්මුති නැති ක්‍රියාසිත. සම්මුති වලින් මිදිලා. ඔබ බලන කිසිම දෙයක සම්මුති නාමයක් නැහැ. ක්‍රියාසිතක් තියෙන. නැති පොතක් නැති කෙනෙක් අල්ලන් ඉන්නේ. එහෙම නේද වෙන්නේ දැන්? නැති පොළොවක නැති කෙනෙක් ඇවිදින්. පොළොව කියන්නේ විඥානයේ දැනෙන්නේ සිතට. කකුල කියන්නේ විඥානයේ දැනෙන්නේ සිතට. නැති පොළොවක නැති කෙනෙක්. ඒතර පොළොවක් තියෙනවා නම් තමයි කෙනෙක් ඉන්නේ. බාහිර දෙයක් නැත්නම් අතක් දෙයක් නැත්නම් කකුල කියලා එහෙමත් පනවන්න බැරි නම් මේ සේරම විඥානයේ මායාවට නම් බැවෙන්නේ. එහෙම දෙයක්වත් නැත්නම් එයා වැටෙන්නේ කොහොමද? නැති තැන. ක්‍රියාසිත.
කුඩා දරුවා මුකුත් දැනගෙන නෙමෙයි මේ ලෝකේ ඉපදුනේ. කුඩා දරුවා පරිශීලනය කරේ මෙන්න මේ ප්‍රභාස්වර සිත. ඒ ක්‍රියාවට හිමිකරුවෙක් හිටියේ නැහැ. පොඩි දරුවට කෙනෙක් හම්බුන්නේ නැහැ. හැබැයි එතන සාස්වීයයි ආශ්‍රව වලට හිත තියෙන ස්කන්ධේ ඇලෙන ගැටෙන ස්වභාවය තිබුණා. මිදීම හැඳින්වීම තිබුණා. දැනීම් මිදීම හැඳින්වීම දැනීම් වලට රැවටෙන හිඩ තිබුණා. ඒක නිසා එතන නිවන පනවන්න බෑ. හැබැයි එතන ප්‍රභවයේ මූලයේ තියෙනවා. සම්මුති නෑ. සම්මුති ප්‍රඥප්ති නැති නිසා.